ට්‍රැවල් කරන මිනිස්සේ කැලයක් ඇතුළට යනවා. ගිහිල්ලා එයාගේ ෆෝන් එක ඕෆ් වෙලා පාර හොයාගන්න බැරුව කැලේ ඇතුලේ අතරමං වෙනවා. ඒ වෙලාවේ එයාගේ අතේ මැප් එකක් නැහැ. කොම්පාස් එකක් නැහැ. Google Map එකත් ඕෆ් වෙලා තියෙන්නේ. මට කියන්න එහෙම තත්වයකට පත් වෙලා ඉන්න මිනිස්සෙක්ට දැනෙන ෆීලිං එක මොකක්ද? ස්ට්‍රෙස් එකක් දැනෙනවා, ප්‍රෙෂර් එකක් දැනෙනවා, ටෙන්ෂන් එකක් දැනෙනවා. තමන් අතරමං වෙලා කියලා හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. තමන් අතරමං වෙලා. හැබැයි නිකමට හිතන්න එහෙම අතරමං වෙච්ච හැඟීමක ඉන්න මිනිස්සෙක්ට එකපාර ප්‍රාතිහාර්යයකින් වගේ අතට මැප් එකක් හරි Google Map එකක් හරි කොම්පාස් එකක් හරි හම්බුනොත් සිතියමක් හම්බුනොත් එයාගේ ෆීලිං එක කොයි විදිහටද වෙනස් වෙන්නේ? පී එක අඩු වෙනවා, ස්ට්‍රෙස් එක අඩු වෙනවා, ටෙන්ෂන් එක අඩු වෙනවා, ප්‍රෙෂර් එක අඩු වෙනවා, පොඩි බලාපොරොත්තුවක් දැනෙනවා. මොකද්ද එයාලගේ ෆීලිං එක චේන්ජ් කරපු ඉක්විප්මන්ට් එක? උපකරණය. මැප් එක. සිතියම තමයි බලපෑම් සහගතුනේ. කැලේ අතරමං වෙච්ච මිනිස්සෙක්ට පොසිටිව් මයින්ඩ්සෙට් එකකට එන්න බලපෑම් සහගත වෙන්නේ සිතියම වගේම තමයි. ජීවිතය ඇතුලේ, වෘත්තිය ඇතුලේ ඉලක්කයක් තිබිලා මම ඒකට යන්නේ කොහොමද? මට ඒකට යන්න පුළුවන් වෙයිද? මං හිර වෙයිද? මගේ ආර්ථිකයත් එක්ක ඒක කරන්න පුළුවන් වෙයිද කියලා අතරමං වෙච්ච මිනිස්සෙක්ටත් ඒ පැටලිල්ල ලියා ගන්න තියෙන එකම ඉක්විප්මන්ට් එක තමයි මැප් එක කියලා කියන්නේ.